උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. කොහොමද? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. දැන් එතකොට මේක එක්සයිස් එකක්ද? නෑ. ඒක කිව්වේ අර්ථකථනය පැහැදිලි කරන්න. උත්තම පුරුෂ කියලා කියන්නේ මම ඇතුළු පිරිස. මම, අපි. අන්න උත්තම පුරුෂ. මධ්‍යම පුරුෂ කියලා කියන්නේ තමාට ඉදිරියෙන් ඉන්න අය. ඒකයි මෙහෙම කරේ. අන්න මධ්‍යම පුරුෂ. ඒක වචනේ තමයි ඔයා, නුඹ, බහුවචන තමයි ඔයාලා. පැරණි භාෂාවේ තියෙනවා තා, තෝ, තොපි. පැරණි භාෂාවේ නේද? යුෂ්මතා කියලා එකකුත් තියෙනවා. උසාවියේ භාවිත කරන්නේ ඔක තමයි. නඩු කියන්නේ. යුෂ්මතා වැරදි කළොත් නිවැරදි කරනවා. නේද? එහෙමයි. රාජකාලියව තොප තී නේද? අත්තමන් වායිතේ නුඹ නුඹලා. ඉතින් තමයි. එතකොට ප්‍රථම පුරුෂ. මෙන්න ප්‍රථම පුරුෂ කියලා කියන්නේ උත්තම පුරුෂත් මධ්‍යම පුරුෂත් කියන දෙගොල්ලන්ටම පසකින් ඉන්න අය. පසකින් ඉන්න අය. ඒක කොටස් දෙකක් තියෙනවා. ළඟ දුර. ළඟ දුර. ළඟ දුර. හයදී මතකයිනේ ඉගෙන ගත්තා. නේද? අවරප්පා ඉවරප්පා. නේද? එයා තාත්තා මෙයා තාත්තා. ළඟ දුර. ඒක ප්‍රථම පුරුෂ. හරි. ප්‍රථම පුරුෂ අවස්ථා දෙකයි. ළඟ දුර. ඔන්න ඔක තමයි පුරුෂ ભેදය කියලා කියන්නේ. ඒ කියන්නේ සියලුම නාමපද පුරුෂ ભેදයෙන් කොටස් තුනකට බෙදෙනවා. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. දෙමළෙන් මේකට කියලා කියන්නේ දෙකෙන් කියන්නේ මේකට ඉඩ වේරුපාඩු කියන. මොන වේරුපාඩුද? ඉඩ වේරුපාඩු. ඉඩ. හරිද? ඉඩ කියලා කියන්නේ පුරුෂයට. පුරුෂ ભેදය කියලා කියන්නේ වේරුපාඩු කියන. ඉඩ වේරුපාඩු. තේරුණාද? ඔව්. ඒකට දෙමළෙන් කියන්නේ උත්තම පුරුෂ වලට තන්මේ ඉඩ. තන්මේ ඉඩ. හරිද? මධ්‍යම පුරුෂ වලට කියන්නේ මුන්නිලේ ඉඩ. හරිද? ප්‍රථම පුරුෂ වලට කියන්නේ පඩර්කේ ඉඩ. දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ පාඩම යටතේ පඩර්කේ ඉඩ. ඒවත් ප්‍රථම පුරුෂය ගැන. හරිද? ඒක මම ඔයගොල්ලන්ට වෙනම කියලා දෙන්නම්. ප්‍රථම පුරුෂය කියන්නේ පඩර්කේ ඉඩ. එයාගන්න. පඩර්කේ ඉඩ. ප්‍රථම පුරුෂ.
එහෙම ලියාගන්න මේ දෙක. දුර හැංගවීම. මුලින්ම මම කියලා දෙනවානේ දුර හැංගවීම. ශරණ්‍යා මොකක්ද ප්‍රශ්නේ? ශරණ්‍යාට ප්‍රශ්නයක් තියෙනවද? මොකක්ද පුතා? සර් ඕක ලියා ගන්න ඕනද? නැතුව? ඒකනේ දාලා හරි. තියෙන්නේ. ඈ? පුතා හිතුවේ මේක බල බල ඉන්න දාලා කියලාද? ලියා ගන්න ඕනේ. හරිද? හරි. හරි ප්‍රශ්න තමයි තියෙන්නේ. උදාම වෙයි. බුතව කෝටික ප්‍රශ්න ඕනික. බුතව කෝටික ප්‍රශ්න. තේරෙනවද? අයිෂා. එෂාදි. දුව හරිද? හරි අහිංසක ළමයි ටිකක් ඉන්නේ මේ පන්ති. තේරෙනවද? හරිම අහිංසක. වැඩක් නැහැ කතා කරලා. හරිම අහිංසක. නේද? මුන් දැක්කම පේනවා. කවිජ නේද? කවිජගෙන් පටන් ගත්තම උදම්මින් දක්වාම අහිංසක. හරි මේ දෙක ඇතිනේ. වෙලා ඇතිනේ මේ දෙක. ඊට පස්සේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක්. අවගත. අවර්හල්. සත්වනාම ද්‍රව්‍ය නාම වලට වෙනම දෙකක් තියෙනවා. ඒ තමයි අදු අවි. හරිද බේඩම්? මෙච්චර ලොකුවට කියලා දෙන්නේ නැහැ මේක. හරිද? මට ඉතින් ඔයගොල්ලෝගේ මොන බැලුවට පස්සේ මේක පැහැදිලිව කොහොම කියලා දෙන්නේ හිතෙනවා. හරි? ඒක නිසා මේ මුළු කෑල්ලම කියලා දෙන්නේ. ඒ කියන්නේ ප්‍රථම පුරුෂ
අද තුනක් ගැන විතරයි ඔයගලන්ට ඔය පොතේ මේ තුනක් ඉගෙනුවම ඇති. ප්‍රථම පුරුෂ වල. හැබැයි ප්‍රථම පුරුෂ තුන නෙමෙයි ඒකේ තියෙන ඔන්න 6ම කියලා දෙනවා. ඒතොර උදාහරණ එක ගැන සම්පූර්ණ අවබෝධය කර. හරි. සිංහල තේරුම් ටික බලන්න. අවන් කියන්නේ ඔහු. දැන් මෙතනදී පොඩ්ඩක් මේ ප්‍රථම පුරුෂ කියන මෙන්න මෙතනට පොඩ්ඩක් මෙන්න මේක ලියා ගන්න සර්වනාම. සර්වනාම. සර්වනාම මේ. ඔයාලට කියලා දෙන්නේ මේ සර්වනාම. හරි. අවන් කියන්නේ ඔහු. ඔහු. අවල් ඊළඟ පදේ අවල්. ඒවල බලන්නේ ආව ආව අවල් කිව්වොත් ඇය අවල්. ඒ දුර හොඳේ දුර හංගවන අවස්ථාව. මේකේ ළඟ හංගවන අවස්ථාවකුත් තියෙනවා. ඒක මම මේකේ පස්සේ කියලා දෙන්න. ලියන්න දෙයක් ඕනේ නැහැ. ඒක මම නිකන් කියලා දෙන්න. හරිද? ළඟ අවස්ථාව. අවර් කියන්නේ මොකක්ද? අවර් කියන්නේ එයා. එයා කියද්දී ස්ත්‍රීලිංග පුරුෂලිංග භේදයක් තියෙනවද නැද්ද? එයා කියන එක. එයා කියන වචනේ ස්ත්‍රීලිංග පුරුෂලිංග භේදයක් තියෙනවද නැද්ද? නෑ නේද? අන්න ඒ වගේ තමයි අවර් කියද්දී ස්ත්‍රීලිංග පුරුෂලිංග භේදයක් නෑ. දෙමළ වචනයත් ඒ වගේම ඒ ලිංග භේදය නෑ. හරි. එයා කියනට අමතරව මේක එතුමා ඒ කියන්නේ ගෞරවාර්ථය පෙන්වන්න ඕන නිසා එතුමා එතුමී කියන පද දෙකනොත් හඳුන්වනවා. එතුමා එතුමී. එයා තමයි මේකේ හොඳම වචනය මේකට තියෙන්නේ. එයා කියන එක ඒකේ ගෞරවාර්ථය වැඩිදුරටත් හඳුන්වන්න ඕන නිසා එතුමා එතුමී කියලා ලියා ගන්න. ඊළඟට අවරල් කියන්නේ පුතේ මේ ඔක්කොගෙම කියන්නේ ඉහත තියෙන තුනේම බහුවචනය ලොකු අයියා. ඒ කියන්නේ ඔව්හු. ඔව්හු. කියන්නේ අපි හරිද? එහෙම නැත්නම් අපි කියන්නේ ඔවුන් කියලා. ඔවුන්. එයාලා ඒගොල්ලෝ එහෙම කියනවනේ අපි. ඒගොල්ලෝ කතා කරනකොට කියන්නේ එන අර ඒගොල්ලෝ. එයාලා නේද? අන්න එයාලා පිට්ටනියට ගියා. ටීචර් ඇවිල්ලා ළමයි අනිත් ළමයි කොහොම අන්න එයාලා ගියා. එයාලා. අන්න ඒගොල්ලෝ ගියා. ඒගොල්ලෝ. අන්න මේ ඔක්කොටම ටැමිලලින් තියෙන්නේ අවර්ග. අවර්ග. හරි. එතනට වෙනකන් තිබුණේ උසස් කණය. උසස් කණය කියලා කියන්නේ මිනිස්සු දෙවිවරු. තමයි හඳුන්වන්නේ. දෙමළ භාෂාවේ නාමපද වලින් නාමපද කොටස් දෙකකට බෙදෙනවා ඝන භේදයෙන්. ඝන භේදය කියලා කියන්නේ නාමපදයට තියෙන උසස් පහත් භේදය. උසස් කියලා කියන්නේ මිනිස්සු දෙවිවරු. පහත් කියලා කියන්නේ සත්තු ද්‍රව්‍ය. සත්තු භෞතික පෙනුමක් තියෙන ද්‍රව්‍යමය දෙයක්. අන්න ඒ දෙකට තියෙන සර්වනාම දෙක තමයි මේ. අදු කියලා කියන්නේ ඒක හොඳට අහන් ඉන්න ඕන හොඳේ. හොඳට අහන් ඉන්න ඕන තේරුම් ගන්න ඕන. තේරුණා? තරින් හරිද? අර ඉස්කෝලේ වගේ ඩෙස් එකට ටික ටික කනවද? ඉස්සර අපිත් එහෙමයි ඉස්කෝලේදී ටීචර් උගන්වනවා අපි ඉන්නවා ටීචර් අනිත් පැත්ත හැරලා බලනකොට අගාලා යටින්
මේ වෙන්න. අපේ ඉස්සරත් ඔය ලෙඩේ තිබුණා. හරිද? ඔව්. අර ඉන්ටර්වල් එකට නිකන් ඉන්න බෑ. ඒ අතරතුර කනවා. අතරේ කනවා. හරිද? ඒක නිකන් කෑවේ නැත්තම් කලන්තේ දාලා වැටෙන සයිස් එකකින් ඉන්නේ. කෑවේ නැත්තම්. හරිද? කෑවේ නැත්තම් ඒ වගේ තමයි අපි ඇසිරෙන්නේ. ඒ වගේ ඉන්න. තාමත් ඒ පුරුදු තියෙනවනේ. තාමත් ඒ වැඩේ යනවා තාම. නේද? අස්සෙන් දාලා කන. හොරෙන් දාලා අර බෑග් එක අස්සට දාලා ටීචර් අනිත් පැත්ත බලනකොට ඊට පස්සේ හොරෙන් අපනවා. බුලත් ටික ගන්නවා. හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. කෑවට කමන්නේ. නැත්තම් කියන්නේ සර් කන්නවත් දෙන්නේ නැහැ. නේද? ඒක අහගන්න ඕනේ නැහැ. කෑවට කමන්නේ ආන් ඉන්නවා. අවේ. අවේ කියන්නේ මේකේ බහුවචන. මොනවද? ඒවා උන්. හරි. හරිද? හැමෝම ඔක්කොම ලියාගත්තද කියන්නේ? ඔක්කොම ලියාගත්තද? ආන්සර් ඉල්ලේ කියලා කියනවනේ. ප්‍රශ්න අහන්න එපා. ඔය පොදුවේ ඔන් කරපුලාට ප්‍රශ්න අහන්න එපා. එක්ක අත උස්සලා අහන්න නැත්නම් chat එකෙන් දාලා. මොකද්ද හිරුකි? සර් මේක කියන්න දෙනවද? කියන්නද? මේක නෙමෙයි කියන්නේ මේකට කලින් අපි ක්‍රියාපද කරේ. ඔව්. අන්න ඒක කියන්න දෙනවද? ඒක කියන්නද? ඔව්. නෑ ඒක නෙමෙයි කියන්න දෙන්නේ. වාක්‍යයම කියවන්න දෙනවා ඉස්සරහ. ඉන්නකො. අපිට වාක්‍ය තියෙනවනේ හදන්න. හරි? පොඩ්ඩක් ඉන්න පුතේ. ඒ වාක්‍ය ටික එකට කියවන්න දෙන්න. නැත්තම් දිගට හරහාට කියවන්න ගන්නවා හැමෝමත් එක්ක. ඊට පස්සේ අපිට වැඩ ප්‍රමාද වෙනවා. කියවන්න ඕන තමයි. නමුත් අර වාක්‍ය ඔක්කොම එකට කියවමු. ඒක ලේසි. හරි? පිට තමයි. දුලින් මොකක්ද ප්‍රශ්නේ? මේ හැඳින් දුර හැඟවීම එකේ මේ පළවෙනි දෙක පෙන්වන්න පුළුවන්ද සර්ට? පුළුවනි පුතේ. හරිද? thank you sir. හරිද? දුලින් පුතා. හරි sir. thank you sir. right. හරිද? ඕලියා මම හිතන්නේ දැන් ඇති වෙලාව. දැන් මෙන්න මේකේ තවත් මම මේව කියලා දෙන්නේ මොකද මේක දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ ඉස්සරහට වැඩේට යද්දි. තේරුණාද? ඔයාට මේක මට කටපාඩමින් කරවන්නත් පුළුවන්. අවබෝධයෙන් කරවන්නත් පුළුවන්. මම මේ කටපාඩමින් අයින් කරලා අවබෝධය දෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ සම්බන්ධයෙන් අවබෝධයක් දෙන්න. හොඳද? මේ නාමපදය මේකට මේ වාක්‍යයට යොදන්න මේක ඔයාට අවබෝධයෙන් නේද? මේ අන්ඩර්ස්ටෑන්ඩින් මේක ඔයාට රයිට් ඩවුන් කරන්න තමයි මම මේ try එකක් දෙන්නේ. ඒකට ඔයා සපෝට් එක දෙන්න මට. හොඳද? දැන් මේ මම කියන්නේ මේවා සර්වනාම කියලා. මොකද්ද මේ සර්ව කියලා කියන්නේ? සර්ව කියන වචනේ තාම පැහැදිලිව කිව්වොත් පොදු කියන අදහස. පොදු. මේවා තමයි පොදු නාම.
පොදු. තේරුණාද? දැන් කෙනෙකුට පොදුවේ භාවිත කරන්න පුළුවන් නාම. ඒ කියන්නේ අපි නමක් දන්නේ නැත්තම් පොදුවේ පොදු භාවිතයක් කරන්නේ දෙයකට නම දන්නේ නැත්තම් නේද? ඒ දෙයට තියෙන නම දන්නේ නැත්තම් අපි ඒකට දාන්නේ පොදු මාන. නේද? එයා, මෙයා, අරයා කොහොමද පොදු භාවිත. නම නැහැ නේද? ඔයා, ඔයාගේ නම මොකද්ද? ඔයා කියන්නේ මොනින් කියන්නේ නම දැනගන්න කලින් කියන්නේ ඔයා. නම දැනගත්තට පස්සේ ඊට පස්සේ නමින් කියනවා උදම්මි, අයිෂා නේද? නැත්තම් කියන්නේ ඔයා, ඔය දූ කියන්නේ, ඔය රතු හැට්ටකාරී කියන්නේ නේද? නිල් හැට්ටකාරයා කියන්නේ. නිල් ටී-ෂර්ට් නේද? එහෙමනේ. රතු හැට්ටකාරී කියලා කතාවකුත් තියෙනවා ඒක මතක නේද? හරි. අන්න එහෙමනේ කියන්නේ. පොදු භාවිතයකින් කියන්න වෙනව නේද? ඔයා, මෙයා එහෙම කියලා. ඉතින් නම දැන් නැතුණාම භාවිතා කරන අවස්ථාව තමයි මේ පොදු නාම වේවට කියන්නේ. පොදු. ඒක තමයි සර්ව කියලා හඳුන්වන්නේ. අපි කියනවානේ සර්ව කියන භාවිත ඒ වචනේ භාවිතා කරලා ඇති නේද ඔයගොල්ලෝ? නොයෙකුත් භාවිත වලදී සර්ව කියන වචනේ මොන වගේ අවස්ථාවද? හැමදේම කන. පොදුවේ හැමදේම කන සත්තුන්ට කියන වචනයක්. සර්වභක්ෂක. සර්ව කියන වචනේ එතනදිත් භාවිතා කරලා තියෙනවා නේ. සර්ව. සියලුම ආගම් එකතු වෙලා සිදු කරන ආගමික ඒ ආශිර්වාදයට කියනවා මොකද්ද? සර්වාගමික සර්වාගමික ආශිර්වාදය. ඒ කියන්නේ සියලුම ආගම් කියන එක නේද? සර්ව. අන්න එහෙම මේ සර්ව කියන වචනේ නොයෙකුත් අවස්ථාවලදී අපි භාවිත කරනවා. හරි. ඒව තමයි මේ සර්වනා. මේවට ගැළපෙන සංඥා නාමක් තියෙනවා. මොනවද මේ සංඥා නාම කියලා කියන්නේ? සංඥා. සංඥා නාම. මොකක්ද සංඥා නාමයක් කියන්නේ? බලමු අයිඩියා එකක් තියෙද කියලා. කියන්න බලන්න සංඥා නාමය. මොකක්ද සංඥා නාමය? තමන්ගේ නම කාට හරි දෙයක් අඟන නෑ, තමන්ගේ නමට නෙමෙයි. සංඥා නාම කියලා කියන්නේ එක එක්කෙනා එක එක දේවල් එක එක සත්තු වෙන් වශයෙන් හඳුනා ගන්න සංඥාමය වශයෙන් හඳුනා ගන්න තියෙන නම. දැන් ඔය පුතාලට තියෙනවා වගේ නම. දැන් පොදුවේ දැන් ඔයගොල්ලන්ගේ නම නැත්තම් මට කියන්නේ පිරිමි ළමයි කියලා. මේගොල්ලෝ ගැහණු ළමයි. නේද? එහෙම කියන්න ඕනේ නැහැ දැන්. ඊරුකි, කාවිච්ච, උදාම්මින්, සඳසි, අයිෂා නේද? නිෂාදී මේ තියෙන සංඥා නාම මේවට කියන්නේ. දැන් ඔයාගේ මේස උඩ තියෙනවානේ බඩු. පොත්, පෑන්, පැන්සල සංඥා. දැන් ওই ටික ඔය මේස උඩ තියෙන බඩු ටික ඔය පොතයි, පෑනයි, පැන්සලයි ඔය බඩු ටික තියෙනවානේ. දැන් පුතාලා පන්ති ඉවර වෙලා ওই ටික ඔහොමම දාලා යනවා. අම්මා මොකද කියන්නේ? අම්මා කියනවා මේ වස් කරන්න. මේ වස් කරන්න. මේවා. එහෙනම් මේවා කියන්නේ මොන නාමයක්ද? සර්වනාම. මේවා කියන්නේ සර්වනාම. සංඥා නාම කියන්නේ මොනවද? පෑන, පැන්සල මොනවද මේවා කියන්නේ අම්මේ? මේවා තමයි පොත, පෑන, පැන්සල, මකණය අන්න සංඥා නාම. වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න තියෙන නාම. තේරුණාද? එතකොට මේ සර්වනාම වලට ගැලපෙන සංඥා නාමක් තියෙනවා. දැන් මේව හඳුනා ගන්න ලෑස්ති. මේ සර්වනාම වලට ගැලපෙන සංඥා නාම තියෙනවා. මොනවද? දැන් කියන්නේ. ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි රතු පාටින් කියමු. ඔහු කියන එකට ගැලපෙන සංඥා නාම මොනවද? ඔහු. කියමු බලන්න. ඔහු. තේරුන්නේ නැහැ. ඊට පස්සේ තේරෙයි. ඒ තමයි තාම්බි, මානවන්, උඩින් ලියන්න හරි. නන්බන්. අන්න
අවන් වෙනුවට දාන්න පුළුවන් සංඥා නාම තමයි තම්බි, මානවන්, නන්බන්. හරි. දැන් මෙතන ඉඩ නැහැ ලියන්නේ. ඉඩ නැහැ නේද ඔයගොල්ලන්ගේ පොතේ හො ලියන්නේ? නැහැ. හරි. එහෙනම් වෙනම ලියන්න ඕනේ. අවන් කියන එක ලියලා ඉස්සරහින් ඉරක් ගහලා නැත්නම් සමාන ලකුණ දාලා තම්බි, මානවන්, නන්බන් කියලා ලියන්න. අවන් කියලා ලියලා සමාන ලකුණ දාලා තම්බි, මානවන්, නන්බන්. අගලිය. වෙනම ලියන්න වෙනම. මේක ගොඩේ ලියුවොත් ඔයගලන්ට පැහැදිලි නැති. තම්බි කියන්නේ මල්ලි, මානවන් කියන්නේ ශිෂ්‍යයා, නන්බන් කියන්නේ මිතුරා. අගලියග. අවන් කියන සර්වනාමයත් එක්ක මැච් කරන්න පුළුවන් සංඥා නාම තමයි මේ. තවත් විදිහට කිව්වොත් අවන් කියන නාමපදයේ වෙනුවට දාන්න පුළුවන් සංඥා නාම තමයි මේ. උතර අවධානයෙන් බලන්න ඕනේ. හරිද? මොලේ වැඩ කරන්න ඕනේ දැන්. හරිද? ඔය මොලේ දැන් වැඩ කරන්න ඕන. ඔය නිකන් තිබිලා හරියන්නේ නැහැ. දැන් කල්පනා කරන්න ඕන මොකද්ද මේ කියන්නේ? දැන් මොකද්ද මේ කියවන්නේ? හරිද? රයිට්? ටික ටික මේක වැටහෙන්න ඕන. මොකද්ද මේ කරන්න යන්නේ? හරිද? අමාරුට එක පාට වැටෙන්නේ නැහැ. ටිකක් වෙලා යනවා. සමහරට වැටෙන්නේ අන්තිම කැලේ. හරිද? ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න වෙනවා. හරි. අවල් කියන සර්වනාමයට ගැලපෙන සංඥා නාමයි ලියන්න යන්නේ. මම හිතන්නේ දැන් පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන්ට. කියන්න බලන්න. සංගේ මානවී අක්ක බෑ. කවුරුහරි අක්කා කියලා කියන ඇහුණා. අක්ක බෑ. සංගේ මානවී කියන්නේ ශිෂ්‍යයාව මානවී ඊට පස්සේ ඉතුරු එකම යටින් ලියනවා මානව නන්බන් එකේ ශ්‍රී ලිංග පදේ තමයි නන්බි මෙන්න මේ තුන තමයි එකට ගන්න පුළුවන් ඇය අවල් වෙනුවට අවල් කියන මේ පොදු නාමය නැත්නම් සර්වනාමය වෙනුවට දාන්න පුළුවන් සංඥා නාම තමයි සංගේ මානවී නන්බි කියන තුන. වෙනේ බෑ මේ තුන තමයි. ආයිෂා මේ ඇයි ඒ තුන විතරක් දාන්න පුළුවන් මට තාම තේරුන්නේ ඔව් මේ ටික ඔක්කොම ලිව්වට පස්සේ බලමු. මම ඊට පස්සේ පැහැදිලි කරන්න. නැහැ. හරි. කවිජ සර් මේකට අම්මා ගන්න බැරිද? බෑ. ඒකට හේතුව මම කියන්න. ඊළඟ එකේදී ඒක තේරෙයි. හිරුකි අයිස එහෙම දාන්න බැරි? මොකද්ද අම්මද? ඔව් අම්මා අක්කා ඒ වගේව. ඔව් ඒක ඊළඟ එකේදී වань තේරෙයි. හරි. ඊළඟ එක එනකන් ඉන්නකෝ. මේක ලියා ගන්න ඕනේ. ඒකනේ මම කිව්වේ. සමහර ඒවා පටන් ගන්නකොටම තේරෙන්න ගන්නවා. හරිද? සමහර ඒවා ටිකක් මැද හරියට යනකොට තේරෙනවා. ගොඩක් වෙලාවට තේරෙන්න ගන්නේ ඔක්කොම වැඩේ වුණාට පස්සේ. සම්පූර්ණයෙන් තේරෙයි. ඒකනේ මම ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ මේ වැඩේට. තේරුණාද? මේක ලොකු පාඩමක්. හරි. ලොකු පාඩමක් මම පොඩ්ඩක් කෙටි කරලා මේ කරන්නේ. මේක මාසයක් විතර යන පාඩම. ඒ කියන්නේ සති 4ක් යන මේක හරියට ගන්නවා. හරිද? ඒක පන්ති වාරයකදී මම කියලා දෙන්න මේ උත්සාහ කරන්නේ මේ කොටස. එක කොටසක්. මේක අවබෝධ කරගත්ත පස්සේ ඔයාලට සිම්පල් මේ වැඩි. වාක්‍ය ලියීම කියන එක පුතාට හොඳ අවබෝධයකින් කරන්න. හැබැයි ඉවසගෙන ඉන්න ඕනේ. ඉවසන්නේ නැති කෙනා හරිද? මට තේරෙන්නේ නැහැ. නෙගටිව් ෆෝම් එකෙන් ඉන්නවනේ නිතරම. නෙගටිව්ලි නේද? නෙගටිව් එකේ ඉන්නවනේ.
අනේ මට නම් තේරෙන්නේ නැහැ අප්පා මට නම් බෑ. එළු ටයිප් එක තියෙනවනේ. අන්නේ එළු ටයිප් එකෙන් මේ වැඩ කරන්න බෑ. හරිද? ඒක නිසා ඒක නිසා පොඩ්ඩක් අවසානයෙන් ඉන්න ඕනේ. right? හරි? පොසිටිව්ලි බලන්න ඕන මොකද්ද මේ කරන්නේ කියලා. හරි. මේක හරිනේ. ඒ දෙකත් වෙලා යනවා. දැන් අපි යන්නේ ඊළඟ එක. අවල්. ඔන්න දැන් ආ වැඩේට. දැන් පුතාලම ගෙවන්නේ මේ අවර් එහෙම නැත්නම් එයා කියන එකට ලිංග ભેදයක් නැහැ කියලා ඔයගොල්ලෝ කිව්ව නේද? ඉස්සෙල්ලා. ලිංග ભેදයක් නැහැ. හරි? ආ එතුමා එතුමී කියලා මෙතන ලිව්වා. ඒ කියන්නේ මේක ගෞරවයක් තියෙන පදයක්. මේක තමයි ප්‍රථම පුරුෂ ඒක වචන. හොඳින් අහගන්න. ප්‍රථම පුරුෂ ඒක වචන ගෞරවාන්විත සර්වනාමය පොදු ලිංග මේක තමයි. පොදු ලිංගයි මේක. මේකට ලිංග ભેදයක් නැහැ. ගෞරවාර්ථ. මෙන්න මේකට තමයි අම්මා අප්පා අක්කා අන්නා. පොදුවේ කිව්වොත් තමාට වඩා වයසින් වැඩි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව තියෙන සියලුම සංඥා නාමයි තියෙන්නේ මෙන්න මේ අවරවල. තමාට වඩා වයසින් වැඩි. පැහැදිලිද මං කියන්නේ? තමාට වඩා වයසින් වැඩි. තමා කියලා කිව්වම ඔයා තමා අම්මත් තමා මමත් තමා හරිද? දැන් මට වඩා බාලයිනේ පුතාලා. මට පුළුවන් ඔයාගලන්ට අවන් කියලා කියන්න. මට පුළුවන් පුතාලාට අවල් කියලා කියන්න. හැබැයි මට කියන්න බෑ අම්මට මගේ අම්මට මට කියන්න බෑ අවන් අවල් කියලා. මං අම්මට කියන්න ඕන අවර්. මට ඔයගලන්ට කියන්න පුළුවන් අවන් කියලා. පිරිමි ළමයින් අවන් කියලා කියත හැකියි. හැබැයි මට තාත්තට කියන්න බෑ අවන් කියලා. තාත්තට මොකද කියන්න ඕන? අවර්. දැන් පැහැදිලිද? මට ඔයාට උදම්මින්ට මට කියන්න පුළුවන් අවන් කියලා. හැබැයි අයියට කියන්න බෑ මට අවන් කියලා. අයියට අවර්. හරිද? අයිෂට මට කියන්න පුළුවන් අවල් කියලා. අක්කට මට කියන්න බෑ මගේ අක්කට කියන්න බෑ අවල් කියලා. අක්කට කියන්න ඕන අවර්. දැන් පැහැදිලිද? එහෙනම් අම්මා අප්පා අක්කා අන්නා පාටි නේද? ආසිරියර් ඒ ඥාති නාම විතර නෙමෙයි. ආසිරියර් ඒ වගේ සියලුම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතිව තමාට වඩා වයසින් වැඩි සියලුම නාමපද සංඥා නාමපද අයිති වෙන්නේ සහ සමාන කරන්න පුළුවන් අවර් කියන සර්වනාම. ඒක නිසා අපි සංකේතාත්මකව එහෙම ලියාගමු. අම්මා අර විදිහට අවර් කියලා සමාන ලකුණ දාලා ලියන්න. අම්මා අප්පා ආසිරිය එතකොට අර ඔක්කොම හරි ආසිරිය. එතකොට මාමා මාමි නේද? පෙරියප්පා පෙරියම්මා ඔය ඔක්කොම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව වැඩිහිටි සියලුම නාමපද වැඩිහිටියන් හඳුන්වන සියලුම නාමපද ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒ ඔක්කොම අයිති වෙන්නේ අවර් වලට. මම දැන් වැටෙන්නේ නැති. අයිෂා අපිට වැඩියෙන් ඒ කියන්නේ වැඩි වයසින් අය ඔක්කොම ඉන්නේ අවර් එකයි අපිට ගන්න බැරි මේ අවන් වලටයි අවල් වලටයි. ගන්න බැරිද? ඔව් ගන්න බැරි මේ ඒ කියන්නේ දැන් අම්මව අපිට ගන්න බෑ අවල් වලට අපිට ගන්න පුළුවන් අවර් වලට. ඒ අන්න වගේ. හරි. ඔව්. අප්පා ගන්න බෑ අවන් වලට ඒක ගන්න පුළුවන් අපිට අවර් එක තමයි ගැලපෙන්නේ. ගෞරවාර්ථය තියෙන්නේ. තේරුණාද? ඔව් සර්. ඒකට හේතුවක් තියෙනවා. ඒක දැන් කියන්න ගියාම ඒක වෙලා යනවා. නමුත් නිකන් කියන්නම් මම මෙන්න මෙහෙම.
දැන් මේ අවන් කියන එකට ඔහු කියන එකට අමතරව ඒක කියන අදහසක් තියෙනවා. ඒක. හරිද? එතකොට ඒක ගෞරවාර්ථයෙන් තොරයිනේ. ඒක නිසා ඒකට ගෞරවාර්ථ නාමපද දාන්න. එහෙනම් අවල් කියන ඇය කියන එකට ඒකි කියන වචනයක් තියෙනවා. ඒකි. අපි කියන්නේ ඔය සාමාන්‍ය භාවිතේ ඒකි කියලා. ඇයට ඒකි හොඳ ඒකි. ඔන්නෝම වයසින් කියනවා. හරිද? අන්න ඒක තියෙන්නේ මේක නිසා ඒකට ගෞරවාර්ථ දෙන්න බෑ. ඒක නිසා මෙන්න මේකට තමයි ඒ ගෞරවාර්ථයට සුදුසු අවර් කියලා. පැහැදිලිද පුතාලට? ඔව්. ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් දේසි විදියෙන් තමයි කියන්නේ. සරල විදියට. හරි. මේ ඔක්කොගේම බහුවචනේ තමයි අවර් කරන්නේ. ඒ කියන්නේ සියලුම නාමපදවල බහුවචන. බහුවචන පද. සියලුම බහුවචන. සියලුම බහුවචන නාම. තමයි එකටයි කියන්නේ. அம்மாமார் அப்பாமார் හරිද? ආසිරියர்கள் මානවர்கள் අර තම්බිමාර් ඔක්කොම අර මුල තියවිච්ච දෙකෙත් ඔක්කොගේම බහුවචන තමයි මේකට. ඔක්කොගේ බහුවචන මේකට තමයි ගලාගෙන එන්නේ. ඉරුකි එතකොට අවන් අවල් වලට එන්නේ අපි ඒ කියන්නේ බාල කට්ටියටද අන්න හරි. Tamanට වඩා කාලයක්. Tamanට වඩා බාලයි. අන්න එහෙම වටහා ගන්න. ඒ තමන් වටහාගත්ත එක ස්ථිර කරගන්න. ඒ කියන්නේ ඒක තහවුරු කරගන්න. මගෙන් අහන්නන්න මේ විදිහට. ඉරු කියහුවා. මම තේරුම් ගත්ත විදිය හරිද කියලා බලන්න. අන්න එහෙම අහන්න පුළුවන් තාක්. හරි නේද? රයිට්. ඒ වගේම අදු මේකත් හරි වැදගත්. අදු කියන එකට තියෙන සංඥා නාම මොනවාද? බල්ලා පූසා ඇතුළු සියලුම සත්තු. ඒක වචන. හරිද? සත්තුන්ගේ නාමපද. ඒක වචන. සහ දේවල්. දෙයක්. මේ වගේ ඒක වචන තමයි අදු දෙක ගැලපෙන්නේ. හරිද? අදු පුත්තහ. අදු පේනි. අදු කදිරේ. අදු මේසේ. අදු නායි. අර නායි හිටි ආගෙද අන්දසිගේ. නායි. අදු නායි. අදු පූනේ. අන්න අදු. අදු කියලා කියන්නේ ඌ. දේවල් නම් ඒකනේ. ඒක පොත. අදු පුත්තහ. එය පොත. එය ඒක. නේද? අදු වීඩු. ඒක ගයක්. අදු වීඩු. දැක්කනේ? ඒවා. ඒ වගේ ඒක වචන තමයි මේ. ඊට බහුවචන තමයි මේ. බල්ලෝ පූසෝ. බල්ලෝ පූසෝ ඇතුළු සත්තු. ඒ වගේ නාමපද. ඒ වගේ බහුවචන සත්ව නාම. අනිත් එක මේ දේවල් ගොඩක්. අවෙන් පුත්තහංගල් ඒවා පොත්. අන්නේ. තේරුණාද? අවෙයි පේනේහල් ඒවා පෑන්. අවෙයි වීඩුහල් ඒවා ගෙවල්. තේරුණාද? අවෙයි නායිහල් උන් බල්ලෝ. අවෙයි පූනේහල් උන් පූසෝ. අවෙයි යානේහල් උන් අලි. දැන් හරිද? ඒවා තමයි අවෙයි වලට අයිති වෙන සංඥා නාම. දුලෙන් හරි නේද? දැන් බයෝමෙඩිකල් එලාම් එක ඔන් වෙලා තියෙනවා.
දැන් ඉවර කරන වෙලාව හරි නේද? දැන් පන්ති නවත්තන්න. දැන් එනවා මොලෙන් මැසේජ් එක එනවා මොලේට. දැන් මොලේට මැසේජ් එක එනවා. දැන් ඇති සර්ට කියපන් නවත්තන්න කියලා. කවුද මේ කියන්නේ? මොලේ කියන්නේ හොඳේ. මොලේ කියන දේවල් මම මේ කියන්නේ. දැන් හරි දැන් ඇඳ මතක් වෙනවා නේද? ඔන්න ඔයගේ දේවල් දැන් මොලෙන් ඔයාට එනවා පණිවිඩ. ඒ කියන්නේ 9:00 වෙලා බලන්න ඕනෙත් නෑ. ටයිම් එක වෙනකොට මොලෙන් ඔයාට පණිවිඩ එනවා. අන්න දැන් හරි දැන් ඇති කියලා පණිවිඩ එනවා. ආව නේද? ඒ තමයි මොලේ හැටි. නැද්ද? පුදුමයි. පුදුමයි නේද? මනුකි මොකද පුතේ වෙන්නේ? මනුකි. very good. very good. right. දැන් මේකේ වැදගත්ම කැලල මේකනේ. හරිද? චුට්ටක් ඉන්නවනේ. හරි. ඒක කියන්නේ දැන් අවන් කියලා වාක්‍යයක් පටන් ගත්තා. ඒ වාක්‍ය ඉවර වෙන්න ඕනේ ආන් කියන શબ્දයෙන්. මේක තමයි උත්තේ, මේක තමයි පුරුෂාර්ථ. අවර් කියලා වාක්‍යයක් පටන් ගත්තා. අවර් කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවද? අවර් කියලා වාක්‍යයක මුල අවර් කියලා පටන් ගත්තොත් ඒ වාක්‍යය අවසන් වෙන්න ඕන ක්‍රියාපදය ආර් කියලා શબ્දයෙන් අවසන් වෙන්න ඕන ක්‍රියාපදය. යම් කිසි වාක්‍යයක් අදු කියලා පටන් ගත්තා. සත්වනාම ඒක වචනේ. ඒ වාක්‍යයේ ක්‍රියාපදය අවසන් වෙන්න ඕනේ අදු කියන શબ્දයෙන්මයි. right. දැන් පුතාලට තියෙනනේ මෙන්න මේ හිස්තැන් පුරවීමක් නෑ. හිස්තැන් පුරවන එක මේ කලින් මෙන්න මේ chart එක තියෙනවා ඔයාලා. මේ තියෙන. මෙන්න මේ chart එකට ඔය දැන් අපි ඉගෙන ගත්ත නාමයේ ක්‍රියාපද ටික දාන්න ඕන. දානකොට මෙන්න මේ දැනුම ඔයාට අවශ්‍ය වෙනවා. දැන් අවන් වලට එන්න ඕනේ මොන શબ્දයෙන් අවසන් වෙන ක්‍රියාපද? ආන් શબ્දයෙන් අවසන් වෙන ඒවා. හරිද? එහෙනම් මට දැන් කියන්න ආන් શબ્දයෙන් අවසන් වෙන ක්‍රියාපද අර ඔයගොල්ලෝ කියපු ලිස්ට් එකේ. මොනවද? නිහින්ද්‍රාල් පරක්කින් නෙට්කින්ද්‍රාර් කියන එක මේ ආන් શબ્දයෙන් ඉවරන එකක්ද? ඒක ආර්නේ. නැද්ද? හොඳට මතක කර හොඳට මේ වල්ලා කියන්නේ. හොඳට බලන්න ආන් શબ્දයෙන් අවසන් වෙනවා. ආන්. ඕඩුහින්ද්‍රාල් Odihindran, කුඩිහින්ද්‍රාල් විලයාඩුහින්ද්‍රාල් විලයාඩුහින්ද්‍රාල් එහෙනම් පුතාලා මෙන්න මේ chart එකේ මෙන්න මේ කොටුවට දාන්න ඕන මොන શબ્දයෙන් අවසන් වෙන ක්‍රියාපදද? ආන් શબ્දයෙන් අවසන් වෙන ක්‍රියාපද. මෙන්න මේකේ. ඇයි ඒව දාන්නේ? ඒකේ උක්තය තමයි අවන්. ඒක නිසා තමයි මේ කොටුවේ අවන් කියන සර්වනාමය දාලා තියෙන්නේ. දැන් පැහැදිලිද? අපි ටෙක්ස්ට් බුක් එක ගන්නවා ළඟට. ඒකේ තමයි ওই chart එක තියෙන්නේ. ඒකෙන් බලන්න. එතකොට ඒ අවන් කියන શબ્දයෙන් පටන් ගන්නවා කියන්නේ අවන් කියන සර්වනාමයෙන් පටන් ගන්නවා කියන එක පෙන්වන්න තමයි එතනට ඒ chart එකට අවන් කියන සර්වනාමය දාලා තියෙන්නේ. මේ තියෙන්නේ අවන්. එහෙනම් ඒකට අයිති වෙන ක්‍රියාපද තමයි අර උඩ තියෙන්නේ ආන් શબ્දයෙන් අවසන් වෙන ඒවා. මොනවද? ආන් શબ્දයෙන් අවසන් වෙන්නේ මෙන්න මේක මේ ඕඩුහින්ද්‍රාන්. ආන් නෙමෙයි. රාන් කියලා කියන්නේ ආන් තමයි. රාන් කියලා අවසන් වුණාට ආන් තමයි શબ્දය. ආන් රාන් ආන් අන්න ඒ වගේ. හරිද? ඊළඟට කොඩිකින්ද්‍රාන්.
ඊළඟට විලේයාඩුයින් රාන්. අන්න ඒ ක්‍රියාපද තුන එන්න ඕන පුතේ මෙන්න මේ අවන් වලට. දැන් පැහැදිලිද? දැන් තේරුණානේ? ඒකට තමයි ඕක කියලා දෙන්නේ. හරි. ඊළඟට අවර් කියන සර්වනාමය අවර් කියලා වාක්‍යයක් පටන් ගත්තා නම් ඒ ක්‍රියාව අවසන් වෙනවා ආර් ශබ්දයෙන්නේ. අන්න ආර් ශබ්දයෙන් අවසන් වෙන ක්‍රියාපද තෝරගන්න අර උඩ ලිස්ට් එකෙන් ඒව දාන්න ඕන පුතාලා. ඒව දාන්න ඕනේ මෙන්න මේ chart එකේ අවර් කියන කොටුවට. මෙන්න මේක ලියන්න ඕනේ ඒව. හරි. ඒවට අයිති වෙන්නේ මොනවාද? අපි බලමු මෙතන. මෙතින් රාත් කියලා අවසන් වෙන්නේ පළවෙනි එක. නිත්කින් රාර්. අර් සාපෙඩුෙන් රාර්. අර් ඒ දෙක විතරයි. ඔය ලිස්ට් එකේ ඒ දෙක විතරයි තියෙන්නේ. ආර් ශබ්දෙන් අවසන් වෙන්නේ. ආර් ශබ්දය. සවුන්ඩ් එක තමයි මෙතනදී බලන්න ඕනේ. හොඳේ අකුරු නෙමෙයි. ශබ්දය. ආර් ආයන්න ඉර් ආර් රාර් කියලා තිබුණාට ශබ්දය ආර්. හොඳේ. ඉතින් ඒ දෙක හරි. ඊළඟට අදු වලින් පටන් ගත්තා නම් වාක්‍ය ක්‍රියාපද අවසන් වෙන්නත් ඕන අදු වලින්ම. එහෙනම් අදු කියන ශබ්දෙන් අවසන් වෙන ඒවා දාන්න ඕන පුතාලා මෙන්න මේ chart එක. අපි දැන් බලමු අදු ශබ්දයෙන් අවසන් වෙන ක්‍රියාපද මොනවාද කියලා. වැඩිපුරම තියෙන ඒවා තමයි. පරක්කින් රදු අදු නේ රදු අදු පාහින් රදු මුරිහින් රදු සාපිඩුයින් රදු ඕඩුයින් රදු කුඩික්කින් රදු කියද හයක්ම තියෙනවා. වැඩිපුරම තියෙන්නේ අදු ශබ්දෙන් අවසන් වෙන ක්‍රියාපද. පැහැදිලිද දැන් ඒක දාන්න ඕන විදිය තේරුණා නේද? ඒ ක්‍රියාපද අර සර්වනාමය අනුව වර්ගීකරණය කරලා දාන්න. වර්ග කරලා දාන්න. දැන් වර්ග කරන්න පුළුවන් ද අවබෝධයෙන් පැහැදිලිද පුතාලට ඒක? Yes, sir. Answer. අnder. දැන් ඒකේ වාක්‍ය අපි ලියමු ඊළඟ දවසේ. මේ ඉතින් මේ පුතාලට අර සර්වනාම සංඥානාම කියලා දුන්නේ මම මෙන්න මේවා තේරුම් ගන්න. එතකොට මේ තම්බිපාල් කියලා තම්බි කියලා පටන් ගත්තා නම් තම්බි කියන එක මොන සර්වනාමයත් එක්කද ගැලපෙන්නේ කියලා දැන් කියන්න බලන්න. තම්බි කියන එක තම්බි අවන් කියන සර්වනාමයට තමයි තම්බි මැච් වෙන්නේ. අවන් කියලා පටන් ගත්තා නම් ක්‍රියාපදයේ අවසන් වෙනවන මොන ශබ්දෙන්ද? අවන් කියලා පටන් ගත්තා නම් ක්‍රියාපදයේ අවසන් වෙනවන මොන ශබ්දෙන්ද? ආන් වලින් අවසන් වෙනවා. එහෙනම් මොන ක්‍රියාපදයේද වැදෙන්න දෙන්න ඕනේ? තම්බි පාල් කුඩික්කින් රාන්. very good. මෙතන දෙවෙනි එක බලන්නකෝ. පූනේ කියන්නේ පූස සත්වනාමයක්. එහෙනම් මේක අයිති වෙන්නේ මොන සර්වනාමයටද? ආදු very good අයිෂා. දැන් දෙන්න හොඳට. ඉතින් අදු වලින් පටන් මේ පූනේ නම් අදු නම් මේකේ සර්වනාමය. එහෙනම් ක්‍රියාපදයේ අවසන් වෙන්න ඕන මොන ශබ්දයෙන්ද? එතකොට දෙකේම බොනවා. මේ මෙතන මල්ලිත් බොනවා පූසත් බොනවා. හැබැයි බොන්නේ දෙන්නෙක්. හරිද? ක්‍රියාපදයේ එක වුණාට ඒ ක්‍රියාපදය සිද්ධ කරන්නේ එහෙම නැත්නම් කර්තෘ විදියට දෙන්නේ දෙන්නෙක්. පළවෙනි වාක්‍යයේ මල්ලි ඒ කියන්නේ උසස් කනේ නාමපදයක් තමයි මේ පළවෙනි වාක්‍යයේ කිරිබොන්නේ. දෙවෙනි වාක්‍යයේ කිරිබොන්නේ පහත් ගණේ නාමපදයක් සත්වනාම. ඒක නිසා උසස් කනේ නාමයන් නිසා ආරයා අවන් වලින් ආරම්භ වෙන්නේ තමයි මැච් වෙන නිසා ඒකට දානවා කුඩික්කින් රාන්. දෙවෙනි එකේ ඉන්නේ සතෙක් නිසා යා අදු ශබ්දයෙන් අවසන් විය යුතුයි. ඒකෙදිද කුඩික්කින් රදු. හරි. ඒ වගේම අප්පා කිව්වනම් අප්පා කියලා කියන්නේ ඒක අවර් එක්ක සම්බන්ධ වෙන එකක්. අවර්
තාත්තා කියන්නේ උසස් කණේනේ. ඒ උසස් කණේ ගෞරවාර්ථනේ. තේරෙනවද? වැඩිහිටිනේ. එතකොට ඒක මැච් වෙන්නේ our එක්ක. එහෙනම් තාත්තා නැත්නම් අප්පා වඩෙයි මේ දැන් කනවා කියලා කියන්න ඕනේ. මොන ක්‍රියාපදේ දෙන්න ඕනේ? අන්න හරි. සාපෙඩුහින් රාර් ඉර් ශබ්ද එනවා සංගින ක්‍රියාව. අන්න ඒ විදිහට පුතාලා දැන් අවබෝධයෙන් මෙන්න මේ හිස්තැන් පුරවගෙන එන්න ඕනේ. මේ ටික තමයි අරහන්ගේ සතියේ ඔයගලන්ට සිංහල අර්ථය දුන්නේ. මෙන්න මේ ටික කරන් ඉන්න කියලා. දැන් ඒ කරපුවා හරි කියලා වань. මේක මම chart ඔයගලන්ට group එකට දානවා. මේකේ හිස්තැන් ඊළඟ දවසේ පුරවගෙන එන්න අවබෝධය. හරිද? right. ඒ විතරක් නෙමෙයි ලබන සතියේ මම ඔයගලන්ට සිංහල වාක්‍ය දෙනවා මේ හා සමාන බලමු ඒවා දෙමළෙන් ලියන්න පුළුවන් වේද කියලා. අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරිද පුතේ එහෙනම් පැහැදිලිනේ වැඩි? right. එහෙනම් කාලයක් ගියා වැඩිපුර. ගොඩක් හොඳයි අවසන් වෙනකන් හිටපු දරුවෝ මෙන්න. ඉත්තම. ඉගෙන ගන්නම උපන් හපන් දරුවෝ. හරි. ඒට නිවාඩු වෙන්නේදී කොහොමද ටිකක් වැඩිපුර ඉඳී ගන්න පුළුවන් පැය නේද? නම් පසල් යනකම්. එහෙනම් අදලා අපන්ති සමගමු. ඔයගලන්ට සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න හැමෝම. කවුරුමයි ඉරුංගල්. එහෙනම් போயிட்டு வாங்க පුතේ. இங்க என்ன சந்திப்போம். See you then. வணக்கம். ஐபோல். වණක්කම් ඔව්. වෙනකම් කරමුකෝ. ලා වෙනකම්. ඔව් හරි. දවසක කරමු එහෙම අනිවාර්යෙන්. ඊළඟ සතියේ කරමු. සර්. වෙනකම් කරමු. 10 වෙනකම්. බලමු කවුද ඉන්නේ කියලා. හා සර්.